ඉතින් මම අද කරන්න යන්නේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එකේ පළවෙනි වීඩියෝ එකට රියැක්ෂන් එක. ඉතින් දැන් තියෙන පළවෙනිම වීඩියෝ එක මේ අලින් ඉතින් දාලා ඩිලීට් කරලා දාන්නෙත් නෑ. එහෙනම් දැන් අපි යමු රියැක්ෂන් එකට. මේ මම සබ්ස්ක්‍රයිබ් කරගන්න. හරිද? තප්පර 3ක් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරගන්න. සබ්ස්ක්‍රයිබ් කරේ නෑනේ තරහයි මමත් එක්ක. හරි දැන් එහෙනම් අපි යමු රියැක්ෂන් එකට. මේ කටවෙන වීඩියෝ එක පරණ එක දැන් තියෙන්නේ ඒක. අනිත් හත ඩිලීට් කරලා. ඕම් පුතේ ළඟදීම අලුත් අවුරුද්දක් ලබනවා. උඹලා අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් එහෙම ඇඳලා පිළිවෙලට කොණ්ඩා හැම ඔය කපලා ආදර්ශවත් විදිහට ඉන්න ඕනේ. තේරුණාද? අම්මලා එහෙම දැන් ඔය අලුත් ඇඳුම් ගෙනත් දීලා ඇතිනේ. මාමටත් ඉතින් පුළුවන් විදිහට මොනවා හරි ගෙනත් දෙන්න. උඹලා අවුරුද්දට ඇඳලා පිළිවෙලට ආදර්ශවත් විදියට චාරිත්‍ර වලට එකතු වෙන්න ඕනේ. නැකත් වලට. තේරුණාද? ඈ? නැකත ලබනකොට පුතේ ඔක්කොම ගෙදර ඉන්න ඕනේ. ඒක තමයි ඉතින් අවුරුද්දේ පිළිවෙල නම්. කොම් බලපල්ලා පුතේ මේ අවුරුද්දට මේ මාමා ඉන්න විදිය. මේ අවුරුද්දට මේ මාමා ඉන්නේ. දැන් මේ කට්ටිය වෙනස් වෙලා ඉන්නේ. බලපල්ලා පුතේ මේ අවුරුද්දට මේ මාමා ඉන්න විදිය. කොහො මල්වාරම් ගයනා උදේ මැණිකේ බලන් අපේ ගමේ රබන් වෙයනා අපේ ගමේ රබන් වෙයනා ඔලා වැඩි වැටුණා බා. ඔය ටික ගන්න. හරි 1000 කඩු ආඩු ඈ හරි ගෝදියා කඩු හරි 10 කඩු ගාපා රයිට් අඩු මේක නම්බරට රයිට් මේ වංශය කොල්ල කැට ගහලා නේද? මේ 10 වැඩි මොකද කියන්නේ මේ 10 වැඩි එලගිරි මේ 10 අඩු වෙලා සුපිරි. මේක වැඩි මේක අඩු ඈ නේ තනි 18 හරි මේ දිනා මේ 2000 වැඩි. කවුද බං දැන් මේ මේ මොන හොච්චමත්ද මේ අඩු. වැඩ නෑ මේක මේ විස්තර කල්දරය විස්තර මගේ විස්තරොට්ටු නෑ විස්තරේ මෙතන යන්නේ මගේ රුපියල් 20 බාරට කොට කැටපොල්ල ගන්න බෑ. පියා විස්තර ගන්න නෑ කල්දරය බර බෝර්ලින දැන් ගන්න බෑ. මම රුපියල් මෙතන ලොකු ඔට්ටු යන්නේ මේ 20 කොල්ල මේක අරන් යන්න මේක අරන් ඔක මොකද්ද? ගන්න බෑ මෙතන අපි ගාකෝ මොකක්ද කියන්නේ? මොකද්ද? ඇයි? මම පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ඔය ඇයි මම පොඩ්ඩක් ඉන්නේ? ඇයි? මේ කැට ගන්න එක එක කැට ගන්න කැට ගන්න බෑ එක එක. එක එක ගන්න බෑ අයියේ. මම මගේ රුපියල් ගන්න බෑ කැට වලට. කොහොමද දෙනවා? මමත් දෙනවා. මේ 2000 වැඩි. 2000 වැඩි. ගාවල. හරි ඔකට ගහමු මේ 100 ඕන් වැඩි. හරි 100 වැඩි. 100 වැඩි. මේ කැටේ ගහගෙන ඔයාලා කොහේ යන්නේ කැට ගහන්න ගන්න කොහොම කරන්නේ?
මුට්ටි දෙකක් බින්දා ඊළඟට තරක් කිරීමට කැමති පුද්ගලයෙක් මේ ස්ථානයට පැමිණෙන්න. මම ඉන්නවා. අංකල් හරි අංකල් බරි. මුට්ටිය විනින්න. අංකල් එන්න මෙතන. ඒක තමයි. කතාව. වීලා දින්න අංකල් නෑ. මම ඔබට පේනවද? නෑ නිකන් කිව්වේ. බලව දත ගැලව මං කියනවා තාත්තට වර බල්ලෝ. අංකල් මුට්ටිය නේ අරුගේ දත ගැලවුණා. මොකද්ද? තාත්තට කියනවා කියලා ගියේ. අංකල් යන්න. අවුටුසේ කෑවනේ. මුන්ගේ හරි මගුලන්නේ තියෙන්නේ. යනවා අංකල්. දත් ගලවන්න බෑනේ. බයිසිකල් තරග ඔය මෙවනුට තෝගම හදහා කියනෝගයි. අපේ මෙමකල යනවද පයින් යනවා නෑ එක්ක තාමක විල්ලේක යනවා ගම ආලා ඇදියෝ බයිසිකල් තරග ඔය බයික අම්මා බයිසිකල් කරනවා ඔය පබේ පස්සේ ලොකු බයිසිකල් මා බයිසිකල් තරග ඔය මෙවනුට මොකද ලවුඩ් ස්පීකර් සද්දයක් ඇන් මෙරටින් එකක් ස්ථානයන් මේ වන විට ඔබේ ගම්මානය පුහු කරමින් යන ආකාරයයි පිළියන්නේ. මේ වන විට ඔබේ ගම්මානය පුහු කරමින් යන ආකාරයයි පිළියන්නේ. අම්මට මේක උදේ කොහේ යකෝ මූ පදිනවනේ රේස් එකේ උන්ට වඩා ගෙනියකෝ තෝත් අදම බලන් ඉන්න තෝත් තෝගේ අම්ම මොකද්ද නංගි කෙනෙක් ඉන්නවනේ වර පස්සේ වර බයි උඹලා උඹ ආලපු රේස් කාරේ නෝ විල්ල ගල්ලම ආල්ලම ඒ ගොල්ලා ඉතමා මට උණු කවුද වල් නාකිය පාරට බීලා දුවරේනෝ බේබත් අයින් ඵලය අයින් මල්ලි මම ඔකට හොඳ දෙයක් කියලා ඉඳා මල්ලි ඒ බේබත් ඵලය පාරට එක්ක විල්ලේ අරගවුම්ම කියාගෙන යන්න ඒ බයිසිකල් රේස් එක පොඩ්ඩක් නවත්ත ගන්නකෝ මං එනකම් වල්ලේ එන්න පුතා පිටේ රිංගේ වතුර. ඒ පුතා කොහෙද යන්නේ රේස් ඉස්කෝල ගාවට පුතා ඔබට යන්න ඕනේ යන්න තමයි අංකල් අයින් එන්න අංකල් අයින් එන්න යන්න එපා ඉතින් හිටපන් මම ඉස්කෝල ගාවට යන්න දෙන්න ඔබට ෆුල් සපෝට් එක මම දෙනවා අංකල් ඔබට යන්න ඕනේ අර ඉස්කෝල ගාවට යන්න දෙන්න යන්න ඕනේ අර ෆිනිෂ් කරන දා දිනනවද දිනන්න ඕනේ මම යන්න ඕනේ ඉතින් ඒක තමයි හිටපන් මම ඔබට සපෝට් එක දෙනවා ඔබට මම සපෝට් එක දෙනවා පුතා එන්න කලින් මම යන්න ඕනේ මට යන්න තියා මගේ මාමේ උන් දිනනවා මට යන්න එකක් කියා අන්න කියා මට යන්න තියා හිටපන් ඉතින් මම අඩායනවා දෙනවා නගපන් පුතා හිටපන් ඔක්කොම යනවා තෝම තියාගෙන යකෝ මගේ පුතා ඔබ දන්නවා නේ කොහෙද හදන්නේ කියලා? කොහෙද හදන්නේ? හදන්නේ කීනේ බා කීනේ. කොහමද එහෙම කියන්නේ? අය බා කීන පටක් කියන්නේ ඒකනේ බා මේවට. මේ රතින් ඒ බම් ඕක දා හරි දාලා හරි ගේමට දාමු. මම පත්තු කළද නෑ එකක් දාමු ආරිය යම්මට තායකක් දාම ගේමට දාමු බල යන්න රචන දාන්න රෙද්ද කෝගනි රචන දාන්න අංකල් මේ අපි දාන්න මං අතින්දලා බලන් හිටියේ ඔය දාපු විදිය තරගෙටනේ දාන්නේ අර ඒත් පළයලක යන්නේ ගිනි ගුඩක් ගහ ගන්න බැරි වුණා රචින්නද කෝගනි උඹ යනවා රචින්න පැත්ත ගන්න කොම් බලලා இளையவனே கேளடா இங்கு எனது கதை ஒரு சோகமடா இளையவனே கேளடா இங்கு எனது கதை
சோகமடா காதலிச்ச பச்சை கிளி கைய விட்டு போனதடா ஆதரிச்ச உள்ளம் இங்கே பேதலிச்சு வாடுதடா உனக்கும் நாளை இந்த நிலைமை வரும் பார்த்துக்கடா இளையவனே கேளடா இங்கு எனது கதை ஒரு சோகமடா ඊළඟ තව රියැක්ෂන් එකක් කරමු.